කුක්කු කෑණි එකයි තියෙනවා දිල්කා අනිත් එක ඔයාලට දන්නේ නැත්ද? අනිවාර්යෙන් කෙරි ටීවී එක කරනවා. එයාව බලාගන්න. යා කුක්කුවක හොඳට පෙන්නලා සංස්කෘතිය විනාශ කරනවා. ඒ වගේ අපේ සංස්කෘතිය කොයිද ගියේ? ටීවී වලට ඒ වගේ පෙන්නලා අපේ සමාජයේ පොඩි ළමයිලා විනාශ කරනවා. පොඩි ළමයිලාට දන්නේ යාලාව රෝල් මොඩල් කරනවා. ඊටපස්සේ ෆලෝ කරනවා යාලාව. කොයිද ඔයාලට හිතන්නේ? කියන්න අනිවාර්යෙන් ඒ වගේ කුක්කු ගේණි එක අපි මොකද කරන්න ඕනේ? ලංකාවට දැන් කුක්කු ගේණිලා වැඩි වෙලා. ඔයාලා මොනවද කරන්න ඕනේ කියලා කියන්න අනිවාර්යෙන්. මේ වගේ සමාජයේ අපේ රටේට කොයිද ගියේ සංස්කෘතිය? නීතිය දාගන්න ඕනේ. කුක්කු ගේණිලාව නැති කරන්න ඕනේ. ඒ වගේ යාලා ඇක්ට්‍රස් නම් නිලියා නම් උච්චර පුළුවන්ද? ඔයාලා බිකිනි එක ඇඳලා ඔයාලා ඩීවී එක කරන්න පුළුවන්නේ. ඩීවී එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා බීච් එකේ තියෙනවා, මහේ තියෙනවා, හේ තියෙනවා. ඔයාලගේ ඇඳට ප්‍රයිවට් ප්ලේස් එක අදින්න පුළුවන්. ඔයාලා මේ සමාජයට පෙන්නන ඒ වගේ විදිය ඔයාලා විනාශ කරනවා නම් අනිවාර්යෙන් අපේ රටේට යාලා ප්‍රශ්න කරන්නේ අනිවාර්යෙන්. ඔයාලට තේරෙනවද අනිවාර්යෙන්? ඇයි ඒ වගේ කට්ටියක ඔයාලා ගොඩාක් කට්ටිය ප්‍රොමෝට් කරනවා. ඒ කට්ටියක ආස හිතනවා ඔයාලට. ඇයි කියන්නේ? ඔයාලගේ අපේ සමාජයේ ඒක තමයි ආදරය. ඒක තමයි යාලා අදිනවා නම් ඔයාලා සපෝට් කරනවා. ඒ කට්ටියක ඔයාලා සමාජයට නැති කරන්න ඕනේ. අනිවාර්යෙන් සමාජයට නැති කරනවා තමයි අනිවාර්යෙන් ඒ කට්ටිය ඔයාලා අහනවා. අනිවාර්යෙන් නැත්තම් ඔයාලා අහන්නේ. ඔයාලා හොඳ ගෑණිලාක කොයිද? ගෑණිලාට තූසන කරන්න ගොඩා යනවා. ඒ වගේ ගෑණිලාව බලලා තමයි අපේ රටේට. අනිවාර්යෙන් ඔයාලගේ ගෑණිලා ඔයාලට හොඳට අදින්න පුළුවන්. ඉතින් ඔයාලා කුක්කුවක ගොඩාක් එළියට දාගන්න එපා. නැත්තම් ඔයාට කුක්කුවක අනිවාර්යෙන් කුඹි නැත්තම් ඔයාලට පණුවා එවිල්ලා ඔයාලට කපනවා. අනිවාර්යෙන් ගෑණිලා ඔයාලා වැරදි කරන්න එපා. කුක්කුව පරිස්සම් කරලා ඔයාලට මිනිහාට දෙන්න අනිවාර්යෙන් හොඳයි. ඉතින් ඔයාලගේ මිනිහා හොඳට කුක්කුවක බොන්න පුළුවන්. ඉතින් ඔයා වැරදි කරන්න එපා ගෑණිලා. උඹලා ඒ වගේ අපේ රටේට සමාජයට කුක්කු ගෑණිලා එයි ඒ වගේ මොකද කරන්නේ? ඔයාලා අම්මාලා වගේ ඔයාලා අපි කරනවා ගෑණිලා. ඔයාලාව අනිවාර්යෙන් ආදරෙන් කියනවා ගෑණිලා උඹලාට. අපි ආදරේ කරනවා නම් ගෑණිලා උඹලා ඒ වගේ ඉන්න ඕනේ. අනිවාර්යෙන් ගෑණිලා නම් අනිවාර්යෙන් හොඳ දෙයක් හොඳ හිත හොඳයිනේ ගෑණිලා ඔයාලට. ඇයි ඒ වගේ කුක්කු ගෑණිලා ලංකාවට වැඩි වෙලා? අනිවාර්යෙන් කොමන්ට් එක දාගන්න. අනිවාර්යෙන් මේක වීඩියෝ එක ෂෙයාර් කරන්න. කුක්කු ගෑණිලාට මේක වීඩියෝ එක කුක්කු පන්නන්න ගෑණිට අනිවාර්යෙන් ඔයාලා මොනවද වීඩියෝ ඔයාලට ඕනේ අනිවාර්යෙන් කියන්න. කවුද වැරදි කරන්නේ කියලා අනිවාර්යෙන් කොමන්ට් එක දාගන්න. නැත්නම් කනප්පල්නවා.